අද අපි ඔබට ගෙන යන්නේ බෙල්ජියම, ලක්සම්බර්ග්, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය හා ස්පාඤ්ඤ ආදී රටවල් වලට මායිම්ම පවතින යුරෝපයේ සුන්දරම දේශයක් වන ප්‍රංශය වෙතටයි. සියවස් ගණනාවක් පුරා යුරෝපීය ඉතිහාසයට හා ලෝක දේශපාලනයට විශාල බලපෑමක් කළ ප්‍රංශය අද වන විට මිලියන 69කට අධික ජනගහනයක් වෙසෙන යුරෝපයේ ප්‍රබල රාජ්‍යයක්. ප්‍රංශයේ ප්‍රධාන ජනගහනය ප්‍රංශ ජාතිකයන්ගෙන් සමන්විත වුවත් යුරෝපය, අප්‍රිකාව, ආසියාව හා ලෝකයේ විවිධ රටවලින් පැමිණි ජන කණ්ඩායම්ද එරට සමාජයේ කොටස්කරුවන් වී සිටිනවා. ක්‍රිස්තියානි ඉතිහාසයෙන් වැඩි බලපෑමක් ලැබූ ප්‍රංශය අද වන විට විවිධ ආගමික විශ්වාසයන් සහිත බහු සංස්කෘතික සමාජයක් බවට පත්ව තිබෙනවා. ප්‍රංශ භාෂාව රටේ ප්‍රධාන භාෂාව වන අතර පැරිස් නගරය එරට දේශපාලන, ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස සැලකෙනවා. ප්‍රංශය තුළ පවතින ස්වාභාවික භූදර්ශනද අතිශය විවිධයි. හිමින් වැසුණු ඇල්ප්ස් කඳුකරයේ සිට මධ්‍යධරණී මුහුදේ උණුසුම් වෙරළ තීරය දක්වාත්, පයිරනීස් කඳුකරයේ සිට අට්ලාන්තිකා උතුරු මුහුදු වෙරළ දක්වාත් විවිධ දේශගුණික කලාප ප්‍රංශය තුළ දකින්නට ලැබෙනවා. ප්‍රංශයේ වෙරළ තීරය කිලෝමීටර් 3400කට ආසන්න දිගකින් යුක්තයි. ප්‍රංශ ආර්ථිකයේ කෘෂිකර්මාන්තය, කාර්මික නිෂ්පාදනය, ගුවන් යානා නිෂ්පාදනය, මෝටර් රථ කර්මාන්තය, සුපභෝගී භාණ්ඩ හා සංචාරක කර්මාන්තය විශාල වැදගත්කමක් ගන්නවා. මිදි වගාව හා වයින් නිෂ්පාදනය මෙන්ම චීස්, පාන් හා විවිධ ආහාර නිෂ්පාදන හේතුවෙන්ද ප්‍රංශය ලෝපුරා ප්‍රසිද්ධයි. කලාව, විලාසිතා හා සුපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රංශයට හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයක්. සාමාන්‍යයෙන් ඍතු 4ක් පැහැදිලිව දකින්නට ලැබෙන ප්‍රංශයේ ආහාර සංස්කෘතියද ලෝපුරා ජනප්‍රියයි. ක්‍රොසොන්, බ්‍රොගට් පාන්, ක්‍රේප් චීස් හා විවිධ ප්‍රංශ ආහාර එරට සංස්කෘතියේ වැදගත් කොටසක්. පැරිස් නගරයේ සිට ගම්මාන දක්වාම කලාගාර, කැෆේ, සංගීතය හා විලාසිතා ප්‍රංශ ජීවන රටාව සමග දැඩි ලෙස බැඳී පවතිනවා. ප්‍රංශයේ ඉතිහාසයේද ලෝකය වෙනස් කළ සිදුවීම් වලින් පිරුණු එකක්. ප්‍රංශ විප්ලවය, නැපෝලියන් බොනපාර්ට්ගේ යුගය, ලෝක යුද්ධ හා යුරෝපීය දේශපාලනයේ සිදුවීම් හරහා ප්‍රංශය ලෝක ඉතිහාසයේ ශීර්ෂ සලකුණක් තබා තිබෙනවා. එමෙන්ම ප්‍රංශයට අයත් විදේශීය ප්‍රදේශ කැරබියන්, ඉන්දියානු හා පැසිෆික් සාගර ප්‍රදේශ දක්වා විහිදී තිබීම එරට භූගෝලීය අනන්‍යතාවයේ තවත් විශේෂත්වයක්. අද වන විට ප්‍රංශය ලෝක ආර්ථික හා සමාජ අභියෝග, සංක්‍රමණික ගැටලු, දේශපාලන මතභේද හා ආරක්ෂක ගැටලු හමුවේ ඉදිරියට යමින් සිටිනවා. එහෙත් කලාව, සාහිත්‍ය, විලාසිතා, ආහාර, ගෘහ නිර්මාණ ශිල්පය හා ඉතිහාසය තුළින් ලොවට ලබා දුන් දායාදය හේතුවෙන් ප්‍රංශය අදත් ලෝකයේ වඩාත්ම ආකර්ශනීය දේශයන් අතර ඉදිරියෙන්ම පවතී. තවත් ලොව පුදුමයන්ගෙන් පිරුණු ඉසව්වක තොරතුරු සමග නැවත හමුවෙමු.